මම ආයුර්වේද වෛද්‍ය විමලදාස උඩගේ ආරච්චි. මම අද මේ අට්ටිකා සාකය ගැන තමයි කියන්න යන්නේ. මේ අට්ටිකා සාකයේ කොළ පොතු කැඩුම් බිඳුම් වෙදකමට ගන්නවා. ඒ වගේම මේ අර්සස් වලට බොහොම ගුණදායකයි. අට්ටිකා පොතු අට්ටිකා පොතුයි කුඹුක් පොතුයි දෙක එකට තම්බලා එම වතුරෙන් මේ ඉඳගත්තාම මේ අර ඒ වතුර හොඳට උණු කරනවා. උණු කරලා මද රස්නේ තියෙද්දි ඔය මේ අර්සස් වලට මේ බඩවැල පාත් වෙනවනේ. අඟල් එකමාරක් දෙකක් විතර පාත් වෙනවා. ගුද මාර්ගයේ පාත් වෙච්චාම ඒක ඇතුළට යවා ගන්න පුළුවන්. මේ පොතු තම්බපු වතුරේ පොඩ්ඩක් වාඩි වෙලා වුණාම විනාඩි 5ක් විතර යනකොට අරක ඇතුළට නිකම්ම ඇදිලා යනවා. ඒ වගේ කැඩුම් බිඳුම් වෙලකමටත් අමුකහ මුණු දාලා කොටලා මලවල බඳිනවා. එතකොට ඒ අමාරු සුව වෙනවා. ඒ වගේම මේවා ගෙඩි තියෙනවානේ. අට්ටිකා ගෙඩි මේ තියෙන අට්ටිකා ගෙඩි මේ වගේ ඕවා වැඩි වශයෙන් ඔය ඇලවල් අයිනේ ගංගා අයිනේ තමයි වැවෙන්නේ. මේ ඔය වැලි ගොඩවල් වල ඒ වගේ මේ ඔයවල් ගාව තමයි වැවෙන්නේ. මේ ගෙඩි ආහාරයට ගන්නවා. මේවත් තම්බලා ඉස්සර මිනිස්සු මේවා තම්බලා පොලුත් එක්ක කනවා. පොල් ලුණු මිරිස් හදාගෙන මේවා තම්බලා කනවා. මේවා මේ මෝරන්න ඉස්සෙල්ලා ගන්න මේ වගේ ලපටි කාලේ. නැත්නම් ඇතුලේ කුමිසත්තු හැදෙනවා. මේවා මේ පොඩියට කපලා එල්ලලා අරගෙන මැල්ලුම් හදනවා. අනිත් මැල්ලුම් හදනවා වගේම තමයි මේ මැල්ලුම් හදනවා. මේවා ඇඹුලට හදනවා. ඒවා තමයි කරන්නේ. කැඩුම් බිඳුම් වෙනකමට තමයි ගොඩක්ම මේවා වුවමනා කරන්නේ. මේවා කොළ පොතු අරගෙන මේ ගැන මින් ඉදිරියටත් මම කියන්න බලාපොරොත්තුව අදට මේ නවතිනවා.